ආයුබෝවන් ලෝකයේ බලවත්ම හමුදාව වන ඇමරිකා එක්සත් ජනපදය සහ මැද පෙරදිග ප්‍රබලයා වන ඉරානය අතර ගැටුමක් ඇති වුණොත් ඒක මුළු ලෝකයේම අවධානය දිනාගන්න කරුණක් වෙනවා නොඅනුමානයි. ඉතින් බොහෝ දෙනෙක් හිතන්නේ මේක හුදෙක් ගුවන් යාන ඇවිල්ලා බෝම්බ දාලා යන සරල ක්‍රියාවලියක් කියලා. නමුත් ඇත්තනම් ඒට වඩා දහස් වාරයක් සංකීර්ණ තාක්ෂණික මෙහෙයුමක් තමයි මෙහි පිටිපස්සේ තිබෙන්නේ. ඉතින් අද අපි විමසා බලන්නේ ඉරානයේ අතිනවීන රේඩාර් පද්ධති මිසයිල බලයන් සහ පොළොව අභ්‍යන්තරයේ සැඟවුණු න්‍යෂ්ටික බංකර් විනාශ කිරීමට ඇමරිකාව භාවිතා කරන පළමු දිනේ ප්‍රහාරක සැලසුම් මොකක්ද කියලා. ඒ වගේම මේ මෙහෙයුම ගුවන් නාවික සහ විද්‍යුත් යුද ක්‍රමවේදයන්ගේ එකතුවක්. ඕනෑම ප්‍රබල ප්‍රහාරයක් ආරම්භ වෙන්න පැය 12කට පෙර කිසිවෙකුට නොදැනෙනසේ අතිවිශාල මෙහෙයුමක් ආරම්භ වෙනවා. ඒ තමයි එයා බ්‍රිජ් හෙවත් ගුවන් ඉන්ධන පාලම නිර්මාණය කිරීම. කටාරි අල් උඩේට් ගුවන් කඳවුරෙන් සහ ඉන්දියන් සාගරයේ පිහිටි ඩියාගෝ ගාසියා දූපතෙන් KC-135 ස්ටටෝ ටෑංකර් සහ නවීන KC-46 පෙගාසස් වැනි දැවැන්ත ඉන්ධන පිරිවුම් යාන රංචු වශයෙන් ගුවන් ගත වෙනවා. ඒ වගේ මේවා අඩි 30000ක් ඉහළින් පර්සියානු ගල්ෆ් සහ රතු මුහුදට ඉහළින් නිශ්චිත කලාපවල සැරිසරනවා. ඒ වගේම තමයි මේක ප්‍රහාරයේ කොඳු නාරටිය. ඉතින් ප්‍රහාරක ජෙට් යාන ගුවන් ගත වෙන්නේ අවම ඉන්ධන සහ උපරිම ආයුධ ප්‍රමාණයක් අරන්. ඒ නිසා වගේ ඉන්ධන ටැංකි පිරවීමට මේ පියාඹන ඉන්ධන පිරවුම් මල් අසල රැඳී සිටින්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා නොමැතිව කිසිම දීර්ඝකාලීන ප්‍රහාරයක් දියත් කරන්න ඕන්ට හැකියාවක් නැහැ. ඒ වගේම සැබෑ ප්‍රහාරය ආරම්භ වෙන්නේ මිනිසුන් සහිත ගුවන් යාන වලින් නෙවෙයි. එනම් රොබෝ තාක්ෂණයෙන් යුක්ත මිසයිල් වලින්. පර්සියානු ගල්ෆ් සහ අරාබි මුහුදේ රඳවලා තිබෙන ඇමරිකානු අර්ලිබර්ග් පන්ති විනාශකාරී නෞකා වෙත ප්‍රහාරක අණ ලැබෙන්නේ මෙන්න මේ මොහොතේදී. ඉතින් මොහොතකින් නෞකාවල සිරස් දියත් කිරීමේ පද්ධති විවෘත වෙලා ටොමහොක් ක්‍රූස් මිසයිල් දහස් ගණනක් අහසට විදිනවා. ඒ වගේම තමයි මේ මිසයිල් වල විශේෂය වෙන්නේ ඒවා පොළොවට ඉතා ආසන්නයෙන් පියාසර කිරීම. ඒ නිසා මේවා රේඩාර් පද්ධති වලට හසු නොවි ගමන් කිරීමට උපකාරී වෙනවා. ඉතින් මේ පළමු රැල්ලේ අරමුණ වෙන්නේ ඉරානයේ S-300 සහ S-400 රේඩාර් පද්ධති සංනිවේදන මධ්‍යස්ථාන සහ ගුවන් ආරක්ෂක පාලන මැදිරි විනාශ කරලා සතුරාව සම්පූර්ණයෙන්ම අන්ධ කිරීම. ටොමහොක් මිසයිල් ඉලක්කය වෙත පත්වන අතරතුරම ඇමරිකානු ගුවන් හමුදාවේ අතිනවීන B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙළන යාන ඉරාන ගුවන් සීමාවට ඇතුළු වෙනවා. ඉතින් මේවා ඩියාගෝ ගාසියා දූපතේ නම් පැමිණෙන්නේ ඉතාමත් රහසිගතව. ඉරානයේ තිබෙන ඉහළ මට්ටමේ ගුවන් ආරක්ෂක මිසයිල් පද්ධති පවා මේ යාන හඳුනා ගැනීමට අපොහසත් වෙනවා. ඒ වගේම තමයි B-2 යානයක් කියන්නේ හුදෙක් බෝම්බ හෙළන යානයක් විතරක් නෙවෙයි. ඒක ඇමරිකානු හමුදාවේ ටිප් ඔෆ් ද ස්පෙයාර් හෙවත් LA තුඩ කියලා හැඳින්වෙනවා. ඉතින් මේ යානාවල ප්‍රධාන ඉලක්කය වෙන්නේ ඉරානයේ අතිශය ආරක්ෂිත න්‍යෂ්ටික බංකර් සහ උපාය මාර්ගික අනදෙන මධ්‍යස්ථාන. ඉරානයේ භූගෝලීය පිහිටීම නිසා ඇති කඳු පන්ති මගින් සතුරු රේඩාර් වලට අමතර බාධා ඇති කරන අතරම B-2 යානාහි වාසිය ලබා ගන්නවා. ඉතින් පළමු ප්‍රහාරයෙන් ඉරාන ගුවන් ආරක්ෂක වළල්ල අඩපණ වූ පසු ඊළඟට එන්නේ F-15E ස්ට්‍රයික් ඊගල්ස් යානා. ඉතින් මේවා යුද භූමිය හඳුන්වන්නේ බෝම්බ ට්‍රක් විදියට. මේ F-15 යානයකට JDAMB බෝම්බ 19ක් හෝ කුඩා ප්‍රමාණයේ බෝම්බ 28ක් දක්වා රැගෙන යන්න පුළුවන්. ඉතින් B-2 යානා භූගත බංකර් වලට පහර දෙන අතරතුර F-15 යානා මගින් ඉරානයේ ජංගම මිසයිල් දියත් කරන රට හමුදා කඳවුරු සහ රහසිගත කබඩා සොයා පහර දෙනවා. ඒ වගේම මේ වගේ තිබෙන උසස් රේඩාර් පද්ධති මගින් කඳුපාමල සැඟවිලා තිබෙන සතුරු රථ පවා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ උණ්ඩ අවසන් වූ සැනින්ම නැවත අහසේ ඇති ඉන්ධන පිරිවුම් යානා වෙත ගොස් ඉන්ධන ලබාගෙන දෙවන ප්‍රහාරයට එක්වෙනවා. ඒ වගේම තමයි මේ අතරතුර ඉන්දියන් සාගරයේ තිබෙන ඇමරිකානු ගුවන් යානා වාහක තමන්ගේ ප්‍රහාරක යානා දියත් කිරීම ආරම්භ කරනවා. FA-18 සුපර් හොනට් සහ EA-18G ග්‍රවුලර් යානා මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉෂ්ට ගන්නවා. ඉතින් වැදගත්ම දේ තමයි ග්‍රවුලර් යානා මගින් ඉරාන සංනිවේදන ජාලයන්ට අතිවිශාල විද්‍යුත් තරංග නිකුත් කරමින් ඒවා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර දමන්න සමත් වෙනවා. මේ නිසා ඉරාන හමුදාවන් අතර සංනිවේදනය බිඳ වැටිලා ඔවුන්ට ප්‍රහාරයක් සංවිධානය කිරීමට නොහැකි වෙනවා. ඒ වගේම F-35C Lightning II යානා ඉදිරියට ගිහිල්ලා සතුරු රේඩාර් සක්‍රිය වන සැනින්ම ඒවා විනාශ කර දැමීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි ගෝනයේ තිබෙන E-2 Hawkeye යානා මේ සියලු යානාවලට මඟ පෙන්වන ක්වාටර් බැක් විදිහට ක්‍රියා කරනවා. ඉතින් ඉරානයේ තිබෙන ලොකුම අභියෝගය වෙන්නේ
ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පොළොව අභ්‍යන්තරයේ අඩි 100 ගණනක් යට පිහිටා තිබීම. ඒ වගේම තමයි මේවා විනාශ කිරීමට ඇමරිකාවේ තිබෙන එකම ආයුධය වෙන්නේ GBU-57 Massive Ordnance Penetrator කියන බෝම්බය. ඉතින් මේක රාත්තල් 30000ක් මැරිති බෝම්බයක්. ඒ වගේම මේ බෝම්බය B2 යානයකින් මුදා හරින අතරම එහි ඇති GPS මඟ පෙන්වීම් පද්ධතිය මගින් අඟලක නිර්වාදිතාවකින් යුතුව ඉලක්කයට පතිත වෙනවා. ඉතින් එහි තිබෙන සුවිශේෂී වාන මිශ්‍රණ ලෝහය නිසා ඒකට ඝන කොන්ක්‍රීට් තට්ටු පසාරු කරගෙන අඩි 200ක් විතර ගැඹුරට විදගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි එහි තිබෙන ෆියුස් පද්ධතිය මගින් මේක පුපුරලා යන්නේ බංකරය තුළට ඇතුළු වුණාට පස්සේ. ඉතින් මේ පිපිරීම නිසා ඇතිවන කම්පනය මගින් මහල් 20ක ගොඩනැගිල්ලක් වුණත් පොළොව යට වල්ලන්න සමත් වෙනවා. ඒ වගේ මේ වගේ දෙවන්ත ප්‍රහාරයකදී ඉරානය නිශ්ශබ්ද වෙන්නේ නැහැ. ඉතින් ඔවුන් ළඟ තිබෙන MiG-29 සහ F-14 යාන හතර නැංවීමට ඔවුන් අනිවාර්යෙන් උත්සාහ කරනවා. ඒ වගේම තමයි B2 ස්ටෙල්ත් යානාවලට තනිවම සටන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාවට F-22 Raptor යානා එන්න පුළුවන්. ඒ වගේම F-22 කියන්නේ ලෝකයේ අංක 1 ප්‍රහාරක යානය. ඉතින් මේක සතුරු යානාවලට පෙනෙන්නත් පෙර කිලෝමීටර් 100 ගණනක් ඈතක ඉඳන් මිසයිල් ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කරන්න සමත් වෙනවා. ඒත් එක්කම ඇමරිකානු AWACS යානා අහසේ ඉඳන් සතුරු යානා චලනයන් නිරීක්ෂණය කරලා ප්‍රහාරක ජෙට් යානාවලට නියෝග ලබා දෙනවා. ඉතින් මෙහිදී ඉරාන ගුවන් නියමුවන්ට සිදුවෙන්නේ දැඩි ව්‍යාකූලත්වයට පත්වීමට. ඉතින් එකම දිනයක් තුළ මේ වගේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළොත් ඉරානයේ ප්‍රධාන ආරක්ෂකවරු සියල්ලම බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ රේඩාර් පද්ධති විනාශ වෙලා සංනිවේදනය අඩපණ වෙලා ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සුන්බුන් බවට පත්වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඇමරිකානු සැලසුම අනුව මේක සාමාන්‍ය දේශපාලනික පණිවිඩයක් නෙමෙයි. එනම් සතුරගේ යුදමය ශක්තිය මුළුමනින්ම අකර්මණ්‍ය කිරීමක්. ඒ වගේම මේක අතිශය බිහිසුණු මෙහෙයුමක්. නවීන තාක්ෂණයේ විද්‍යුත් යුද ක්‍රම සහ දැවැන්ත ආයුධ බලය එකබද්ධ වුණාම ලෝකයේ ඕනෑම රටක ආරක්ෂාව බිඳලා දාන්න මේ ආකාරයෙන් පුළුවන්. ඉතින් යුද්ධය කියන්නේ සෑම විටම විනාශකාරී දෙයක්. නමුත් එහි තිබෙන තාක්ෂණික පැත්ත නම් ඉතාමත් ගැඹුරුයි. ඉතින් අද අපි මේ විස්තර කළේ ඇමරිකානු හමුදාව සතු උපාය මාර්ගික සැලසුමක එක පැතිකඩක් විතරයි. ඉතින් මේ වගේ මෙහෙයුමකදී සිදුවන ජීවිත හානි සහ දේශපාලනික ප්‍රතිවිපාක ඉතාමත් දරුණුයි. තාක්ෂණයේ දියුණුව මිනිසාගේ ආරක්ෂාවට වගේම විනාශයට පවා එකසේ දායක වන අයුරු මේකෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ යුදමය තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.